හලෝ හැමෝටම ඉතින් ඔන්න අදත් ආව වීඩියෝ එකක් කරගෙන ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ඉතින් අහවල තිබු ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න තමයි ඉතින් අදත් ආවේ. ගොඩක් අය අහලා තිබ්බා අයියේ ඔයා කොහොමද ස්ට්‍රීම් කරන්නේ ස්ට්‍රීම් කරන කනෙක්ෂන් එක මොකක්ද කියලා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මේ ගැන. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න ඕන කියලා මම හිතාගෙන ඉඳලා තමයි ඉතින් ඔන්න අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔන්ලයින් ගේම් ලයිව් ස්ට්‍රීම් කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගේම් එකේ පින් එක යන එක. ඉතින් ලයිව් ස්ට්‍රීම දැම්මට පස්සේ එක PC එකකින් ස්ට්‍රීම් එක කරද්දි ගේම් එකේ පින් එක යනවා. මොකද එකම කනෙක්ෂන් එකෙන් තමයි ලයිව් එකයි ගේම් එකයි දෙකම ප්ලේ කරන්නේ. ඉතින් එහෙමුණාම අනිවාර්යෙන්ම ගේම් එකේ පින් එක යනවා. ඉතින් ඒකට සොලූෂන්යක් විදියට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් ගැන කියලා දෙන්න තමයි අද ආවේ. ඉතින් මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයාගේ PC එකේ හොඳ performance තියෙනවා නම් එක PC එක වල ගේම් එකයි ලයිව් එකයි දෙකම දින්න පුළුවන් processor එකක් තියෙනවා නම් ඉතින් ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මම ස්ට්‍රීම් කරන්නේ කනෙක්ෂන් දෙකකින්. ඒක කියන්න ඕන අනිවාර්යෙන්ම එක කනෙක්ෂන් එකකින් නෙමෙයි කනෙක්ෂන් දෙකකින් කරන්නේ. එක PC එකකින් කොහොමද කනෙක්ෂන් දෙකකින් ස්ට්‍රීම් කරන්න කියලා දෙන්න තමයි අද ආවේ. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් මේ කරගෙන අනිවාර්යයෙන්ම කනෙක්ෂන් දෙයක් ඕනේ. ඉතින් මේක ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඔයගොල්ලන්ට සිග්නල් තියෙන්නේ මොන කනෙක්ෂන් එකද කියලා. සාමාන්‍යයෙන් ඉතින් අපි ස්ට්‍රීම් එකට ගන්න සාමාන්‍ය සිග්නල් හොඳට තියෙන අප්ලෝඩ් එක හොඳට තියෙන කනෙක්ෂන් එක. ඉතින් මම ස්ට්‍රීම් කනෙක්ෂන් එක විදිහට මම තෝරාගෙන තියෙන්නේ මගේ මොබිටෙල් Wi-Fi එක. ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙතන තියෙන මොබිටෙල් Wi-Fi එක. ඒක තමයි මගේ ස්ට්‍රීම් කනෙක්ෂන් එක. ඒ වගේම මම ගේම් ප්ලේ කරන්නේ මගේ Dialog 4G router එකේ. ඒක මම wired තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. මොබිටෙල් එක කෙලින්ම Wi-Fi වලින් කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයා දෙක කනෙක්ෂන් දෙකම කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාගේ PC එකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන right click කරලා open network internet setting වලට යන්න ඕනේ. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාලට මෙතන පෙන්වනවා change adapter option කියලා. මෙතනට ගියාට පස්සේ මෙතන පෙන්වනවා ඔයාගේ දැන් PC එකට දැනට කනෙක්ට් වෙලා තියෙන කනෙක්ෂන් දෙක මොකක්ද කියලා. මෙතන ethernet 4 කියලා තියෙනවා. මම ෆෝන් එකෙන් අර USB වලින් ගහපු එක. ඒක මම දැනට disable කරලා තියෙන්නේ. මෙතන පෙන්වන ඔයගොල්ලන්ට කනෙක්ෂන් දෙක මොනවද කියලා. දැන්ට මගේ තියෙනවා Dialog 4G router එක තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම කේබල් එකකින් කනෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම Wi-Fi එක තියෙනවා. මෙතන මම Wi-Fi එක තාම කනෙක්ට් කරලා නැහැ. ඊට Wi-Fi එකත් කනෙක්ට් කරගන්නවා. හරි Wi-Fi එක කනෙක්ට් කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ පේනවාද මෙතන Huawei මගේ router එක මෙතන තියෙනවා. ඒ වගේම මෙතන මගේ Dialog එක තියෙනවා. ඉතින් මම Dialog එකෙන් තමයි game එක play කරන්නේ. ඒ නිසා මම මෙන්න මේක උඩ මේ විදිහට right click කරලා ඉවරලා මෙතන properties ගිහිල්ලා ඔයගොල්ලෝ පේනවාද මෙතන තියෙනවා internet protocol version 4 IPv4 කියලා. මෙන්න මේක ක්ලික් කරලා මේ විදිහට properties යන්න ගිහිල්ලා මෙතන advanced වලට යන්න. ඉතින් advanced වලට ගියාම ඔයගොල්ලෝ normal මෙතන normal වම automatic වැඩිලා තියෙන tick එක. ඒ tick එක මේ විදිහට අයින් කරලා මෙතෙන්ට 5යි කියලා දෙන්න ඕනේ. ඕගොල්ලෝ game එක play කරන connection එකට. ඉතින් මේක මෙන්න මේ විදිහට 5 කියලා දාලා okay කරගන්නවා. right ඊට පස්සේ ඔයගොල්ලෝගේ අපි යන්න ඕනේ කෙලින්ම ඔයගොල්ලෝ ස්ට්‍රීමින් කනෙක්ෂන් එකට. ස්ට්‍රීමින් කනෙක්ෂන් එකට right click කරලා ඒකටත් ගිහිල්ලා එතනත් අර විදියටම ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක උඩ click කරලා එතන properties ගිහිල්ලා advanced ගිහිල්ලා ඒකත් මේ විදියට normal automatic තියෙන්නේ. ඒකත් මෙතන tick එක අයින් කරලා මෙතෙන්ට 10යි කියලා අපි දාගන්නවා. ඉතින් මේ දෙක ඔයගොල්ලෝ බලනවාද ඇයි මේ එකකට 5යි එකකට 10යි කියලා දාගත්තේ කියලා. ඒක දාගෙන තියෙන්නේ කනෙක්ෂන් දෙක වෙන වෙනම අඳුර ගන්න ඕන නිසා. මොකද එකම PC එකට කනෙක්ෂන් දෙකක් කියලා අඳුර ගන්න ඕන නිසා තමයි අපි මේ විදිහට එතන IP වලින් වෙනස් කරන්නේ. එතන 5යි 10යි කියලා වෙන් කරගන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ කරන් තියෙන්නේ මේක මේ විදිහට close කරගෙන තාමත් join වෙන්නේ නැද්ද අපේ Discord server එකට? ඉතින් join එතනට කට්ටිය ඉන්නවා. අනිවාර්යෙන්ම join එක නමතක් කරන්න. පල්ලෙහා තියෙනවා description එකේ link එක. ඉතින් අනිවාර්යෙන්ම මේකට set වෙන්න ඉතින් ඔයගොල්ලෝ පුළුවන් අපිත් එක්ක setලා games play කරන්න. ඒ වගේම live stream වලට setලා live play කරන්න. ඒ වගේම දන්නේ නැති දේවල් අපිට කතා කරන්න පුළුවන් voice. ඉතින් ඒ පැත්තට අනිවාර්යෙන්ම set එක නමතක් කරන්න එපා. ඔයාගේ stream lab එක open කරගන්න ඕන live stream කරන්න. ඉතින් stream lab එකෙන් කරන කට්ටියට ඒකෙන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට OBS එකනොත් මේ දේ කරන්න පුළුවන්. එකම විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ settings වලට යන්න ඕන මේ විදිහට කියලා. settings වල advanced වලට ගියාට පස්සේ මේකේ පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට පේනවා network කියලා එකක් තියෙනවා මෙතන. ඉතින් network වලට ගියාට පස්සේ මෙතන පෙන්නනවා ඔයාගේ දැන්ට PC එක කනෙක්ට් වෙලා තියෙන connection දෙක. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ethernet 192.168.8.c කියන dialog. ඊට පල්ලෙහාට ආවට පස්සේ ඔයගොල්ලෝ පේනවා 192.168.8.1 කියන්නේ මොබිටෙල්. ඉතින් මම දැන් මේක ස්ට්‍රීම් එක කරන්න මොබිටෙල් එකෙන් නිසා මම අතන වෙන් කරගත්ත කනෙක්ෂන් දෙක. ඉතින් මම මෙතන මේකට මොබිටෙල් එක සිලෙක්ට් කරලා දෙනවා. Wi-Fi කියලා වැටලා තියෙනවා. ඉතින් ලේසි හොයාගන්න ඒ හන්ද Wi-Fi දීපු හන්ද. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ෆෝන් එකෙන් කේබල් එක ගහලා USB හරහා දුන්නොත් එහෙම මෙතන ඒකත් ඒ විදිහට පෙන්නනවා. ඒතර ethernet කියලා පෙන්නන්නේ. ඒතර IP එක දැනගන්න ඕන අනිවාර්යෙන්. IP එක බලලා මෙතනින් මේ විදිහට දුන්නාට පස්සේ එතකොට ඔයාගේ ස්ට්‍රීම් ලැබ් එක වැඩ කරන්නේ කෙලින්ම මොබිටෙල් කනෙක්ෂන් එකකින් විතරයි. ඉතින් ඔයාලා මේක කන්ෆර්ම් කරගන්න පුළුවන් ඔයාගේ PC එකේ දුවන්නේ මොන කනෙක්ෂන් එකකින්ද කියලා හරියටම බලා ගන්න. ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා මෙතන Dialog ලගේ IP එක ගහන්න 192.168.8.1 ගැහුවට පස්සේ මෙන්න මේ විදිහට Dialog එක මෙතනට එනවා කියන්නේ ඔයාගේ දැන්ට ඔයාගේ PC එකේ main connection එක වෙන්නේ Dialog. එතකොට ඔයාගේ ස්ක්‍රීන් ලැබ් එකේ ගිහිල්ලා මෙතන setting වලින් බැලුවම
ඇඩ්වාන්සල ගිල බලුව මෙතන තියෙනවාගේ මොබිටෙල් කනෙක්ෂන් එක මේ කනෙක්ෂන් එක මාරුවෙන් එදින ඔගොල් සිගනල් තියෙනවා තමයි ඔයගොල්ලෝ කරන්නේ ඩයලොග් කනෙක්ෂන් දෙකක් වුණත් ප්‍රශ්නයක් නැහැ අර විදිහට ඔයගොල්ලෝ වෙනස් කරලා අනිවාර්යයෙන්ම දුන්නාට පස්සේ ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න බොයිස් ඒ වගේම දන්නේ නැද්ද තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා ඒ වගේම ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අපේ ලයිව් ස්ට්‍රීම් වලට සෙට් වෙන්න අමතක කරන්න එපා හැමදාම රැයටමාර වෙද්දි අපේ ලයිව් ස්ට්‍රීම් එක යනවා ඉතින් ඒ පැත්තට සෙට් වෙන්න ඉතින් කට්ටියටම ජය වේනම් අපි ගිහලා නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම ජය